කෙනා ආය ආය ඒ කොහෙන්ද මේ වනචරය අරන් ආවේ? ආය ආය ආස කෙනා මටම මවපු කෙනා මේ ගෑණියේ කොහොමද පුහුණුව? විශිෂ්ටයි සර්. විශිෂ්ටයි සර්. උඹ පාරේ යද්දී ලස්සන සුදු කෙල්ලෙක් උඹේ ඉස්සරහට එනවා. උඹට ඒකිට ආස හිතිලා උඹ ඒකිට ටෝක් කරන හදනවා. උඹ මොකද්ද මුලින්ම ඒකකින් අහන්නේ? ආනංගී පුක්කසදද? අඬ බැලෙන්ද දෙන්නපට. මගේ යාළුවෙක් තමයි ලොල්ලාන්නේ. ලකර වෙයි. යකෝ මට ඔළුව උස්සන්නම නෑ. හායි ලස්සන ළමයෝ. ඔයා මතක තරහ වෙලා ඉන්න මම බැන්න හින්දාද? හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. හැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. මම මෙච්චර චැන්ජෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. මූද කිව්වේ කොහොන කන පුරන්න. අච්චෝ දකිටි නගනෝ පෙන්නේ. අදතර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. එන්න එපා මගුල් නටන්න පරද්දාපතර වේ අවුස ගත්තොත් ආ දීලා දිනුවක් දෙන්න තියෙන එක දොඹෙන්න කීප දෙනෙකුට මම පාඩම කියන්නේ පැතියෝ කොහොමද? ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. කැරිය දාන දාගත්ත නේද? උපරිම පල්ලෙනවා ආදරය කරුණාව උකරනවා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බින්. තේර ගහේ ලංකන බලන්න. අදතර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? මට තෝ දකිටි නගනෝ පෙන්නේ කො තෝ තමයි මුලින්ම මේ ජවනිකාවට ඇහිලා මේක මස්තයි. මල්ලි මේ අපේ අතර ඕ මොකුත් නෑ. තොපි 70 එක කාලා බිමක් සේරම කන්න රටම කන්නවද ලෝකෙම කන්න මරව ගන්න එපා තොපි. මලම කලදයක් අපමයි මූ කදෙප්පු ගානද කුඩු ගානද මූ මේක බලන්න හොඳේ අපි ඉංග්‍රීසි බලන ඉස්සනේ හරිද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. කැරිය අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා. හොඳින් මතක තියාගන්න ඕන. ආතල් ගනියව් ගමනක් හමාරක්. තවට තරහා ගියාද මේ මං කියපු දේවල් වලට? එච්චර හිතන්න එපා.
වදා පදාමත දන්න ඉදන් කල්ල වෙනවද ඇලිකට වලියක් කියපංකෝ අර අන්න එකයි කියන්නේ අවුලට මෙම්බර් ඔෆ් ද පවන දැම්මොත් අවුල කරගන්න සානියක් පවුල මතක තියෙන පැටියෝ මාව යවන්නට එපා මං කෑ ගහනවා මොකද්ද ඒ සද්ද මේ අපේ ඒරියල් එක කවුද වා පැටියෝ මට පැලේටියත් එකයි උලේටියත් එකයි. ඔය තමයි මුලින්ම මේ ජවනි කාට ඇහිලා මේක මස්ත දාල්දු කරේ සමාවෙන්න මේ ඔයා බයිලා කතා කරන්න එපා. මං ඔයාලට කතා කරේ කතාව ඉස්සරේ කිව්වනේ දැන්. නංගි පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරය ඕනෝක තමයි ප්‍රශ්නේ කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. වැඩ දාන්න මාත් එක්ක වැඩ දාන්න එනව කාරේ පුළුවන් නම් වැඩකාරයෙක් නෑ මෙච්චර වැඩ දානවා කො වැඩ්ඩොද වැඩ්ඩෝ තමාකෝ අයියෝ හැමනේනම හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි උඹලට කියන්නේ විපතක් වෙලා තියෙන්නේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. මිනිස්සෙක් අමාරුවේ වැටිච්චාම hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. වදපු අම්මට විතරක් බන්න ගන්න එපා. උඹ කන්න බොන්න දීලා හදනවා. මුන්ට ඒකේ බරක් පතරක් තේරෙන්නේ නැහැ. තෝ අද ගෙදරින් එළියට බහැන්නේ නැහැ. ඕනෝක තමයි ප්‍රශ්නේ අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. ඵලයක් බලලා ගෙදරින් එළියට. උත්තෝ අයියෝ එනම ගහපන් එනම ගහපන් එනම ගහලා අකුලෝලම පල්ල මලම කරදරයක් අපමණ ඒකේ කොටවත් බයනේ පුළුවන් කියනවා තෝ දැනගනින් තොගේ බෙල කනවා කියලා බඩ පාය මොකක්ද ඒ කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ. පරිණියමයි ගස්පල්ලෝ යන්නේ නැහැ සත්‍යිනි බල්ලෝම අන්තෝට ඔක්කගේ කැවුත්තම අඩ මේ කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ. මොකද්ද ඒ සද්ද මේ අපේ ඒරියල් එක කවුද වා බෝකුඩ වල උඹ පොරක් ගෝකුඩ වල හැටි කියලා මට තාකෝ දෙවතුලක් ගිනි තියෙනවා. මොකද්ද උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන අඩ මේ ඒ ගහන්නට නෑනේ මුනේ ටෝක් විතරයිනේ කරේ ගහන්නන්නේ උක අමාර බඩුව මෙයා මේ ගහනවානේ ගහනවා මාර පොරක් ටෝක් විතරයිනේ කරගත්තේ උක මේ ගහනවායි කියලා කිව්වෙත් නෑ අපි යනවා යන්න මොනවද මේ ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්නේ දිගින් දිගටම එන්න එපා හොඳින් මතක තියාගන්න ඕන que yo vine fue a esto. Toma que empanada estaba. Toma que empanada estaba. කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියමුකෝ වදපු අම්මට බන්න. අයියෝ හැමනේනම කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැරිය දාන දාගත්ත නේද? මාත් ඉවසීමේ සීමාවක් තියෙනවා. කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියමුකෝ වදපු අම්මට බන්නන්න එපා. කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන.
එල්ලෙන්න එපා මොකෙලි. අම්මට හුදු පුකත් ඇරුණා. කාගෙද ඔය බැට් එක? කුසල්ගේ වරමාද? වැඩක් නැහැ නේ. ඉතින් එයා හිටියා කියලා හැමදාම බින්දුවට යනවනේ. දැන් ඔයා ගිහිල්ලා මම එකක් කරේ ගහලා આવොත් වටිනවනේ. අය ගත්ත ඇත්ත. කෑවද බක්ටක් කෑවා. මං විතරයි මස් වැද්දා. මම මරන සත්තු කන්නේ මම්මනේ. තොප්පි උපාසකලා. කවුරුරිනවද මස් ගන්න ආපු? ඉනා මාව මරාගෙන කාපියව. මට පැලේ හිටියත් එකයි උලේ හිටියත් එකයි. හැබැයි රජෝ මම උලේ යන්නේ තව දෙතුන් දෙනෙක් උලේ තියලා.